අතපය ඇඹුරුණු සමහරු ඉන්නවා අත් දෙක කකුල් දෙක නිකට ළඟට වකුටු වෙලා. කියුම් බලන්න අපිට තියෙන අඩුපාඩුව. සමහරු ඉන්නවා ජීවිතේටවත් ඔය බත් කන්න බෑ. කවදාවත් වතුර අතින් අරන් බොන්න බෑ. තව සමහරු ඉන්නවා කවදාවත් තමන්ගේ තියෙන හැඟීමක් අනෙකට ප්‍රකාශ කරන්න බෑ. බඩගිනි කියලා කියන්න බෑ. වතුර තිබහයි කියන්න බෑ. දැන් හොම්ම බනහන ගමන් කල්පනා කරන්න මොනවාද අපිට තියෙන ගැටලු? මොනවාද අපිට තියෙන ප්‍රශ්න? අපිට තියෙන හැම ප්‍රශ්නයක්ම පිනතුනේ අපි අනුන්ට කරන්න ගිහිල්ලා කරගත්තුවා තියෙන්නේ. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය ඔක හරි අපූර්වට ගෙවන්න ඕනේ. තව සමහරු ඉන්නවා ඔය ගස් වලින් වැටිච්ච තරුණයෝ ඉන්නවා. අවුරුදු 17න් වැටිලා තියෙන්නේ දැන් අවුරුදු 45යි. අර ඇඳ උඩ කැලණි විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ ඉන්නකොට කරන්ට් එක වැදිලා සදහටම බෙල්ලෙන් පල්ලෙහා පණ නැහැ. දැන් අවුරුදු 50ක් විතර ඇති මං හිතන්නේ. මේ මිනිස්සුන්ට විපත්තියක් වින්නහියක් වෙන්න යන්නේ බොහොම පුංචි වෙලාවයි. මේවා මේ කෙස් ගහෙන් මිස් වෙන ජීවිත වෙන්නදුනේ. මේ මස් ගොඩට ඩැමේජ් එකක් වෙන්න යන්නේ මහ වෙලාවක් යනවාද? මේ පොඩි වෙලාවකින් මේ සියල්ල නැති වෙන්න පුළුවන්. එකටම මතක තියාගන්න හැමදාම ඇවිදින්න බෑ. පින්නතුනේ හැමදාම කතා කරන්න පුළුවන්. ඔක ටික කාලයයි. ඔය සමහර කොල්ලෝ ඉන්නෝනේ ද IRC කමට ඉන්න try කරන. එහෙම කරන්න පුළුවන් දෙයක්වත් නෑ. ගැහුවොත් එහෙම දෙකට කඩනවා වුණාට කටවල් බලන්නකො. ඔය පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකොට ඔය ඇත්ත ඔය කටවල් වලින් කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා? දෙක. කොහොමද දෙකට වැඩි? මොන දෙකද කුණුහරුප පල්ල ඇති පගෝදි ගණන් මේ වෙනකොට. මේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. අර මම ඔය පෙරාදෙනී ඉන්න කාලේ ඔය හැම ටවුන් එකකම ඉන්නවනේ බස් වලින් 150 100 කරන එකක් ඉන්නවනේ. අවුරුදු 27ක 28ක විතර කොල්ලේ. අර වයසක මාමලා දෙන්නෙකුට මේ සද්දේ දානවා. ඇද ඇද ගහන්න ලෑස්තියි. එකපාරම මේ කොල්ල හක්කට අත තියාගත්තා. ඇයි? පින්නතුනේ කොල්ලට අංශභාගය හැදුනා. අර කට ඇද වෙනවනේ අංශභාගය හැදෙනකොට. කොල්ල හක්කට අත තියාගත්තා. අර ගහන්න ගියපු මාමලා දෙන්න තමයි කොල්ල ත්‍රිවිල් එකට දාගෙන හොස්පිටල් අරන් ගියේ.